ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අද මඤ්ඤොක්කු වලින් මඤ්ඤොක්කු පිටි හදාගෙන තමයි හදන්නේ. ඉතින් මේක ගොඩක්ම සුපර් මාකට් වල බුස්සිට් වල එහෙම ගන්න තියෙනවා. ඉතින් අපිට ඕනනම් ඉතින් මේ සමහර පළාත්වල ඉතින් බුස්සිටි සුපර් මාකට් නැහැනේ. ඒ වුණාට මඤ්ඤොක්කු නැති වෙන්නේ නැහැ. ඉතින් ගෙදරදීම අපේ අතින්ම මේ මඤ්ඤොක්කු පිටි එක හදා ගන්න පුළුවන්. ඉතින් තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් අර බබල් ටී ගොඩක් ආසාවෙන් කට්ටිය ට්‍රෙන්ඩින් වන බීම් එකක්. ඉතින් ඒකේ බබල් හදන්නේ මඤ්ඤොක්කු පිටි වලින්. ඉතින් තව ගොඩක් කැම જાති මේ මඤ්ඤොක්කු පිටි වලින් හදනවා. ඉතින් ඒක නිසා අපිට ගොඩක්ම වැදගත් මේ මඤ්ඤොක්කු පිටි එක. ඉතින් මඤ්ඤොක්ක විතරයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මඤ්ඤොක්කු ටික මං ගෙදරින්ම ගලවගත්තේ. මේක හොඳටම හොදගන්න. පොත්ත ඇරලා හොද ගන්න එපා. එතකොට අපි ග්‍රේඩ් කරනකොට අපේ අත ලිස්සනවා. එතකොට මේ අපිට අපහසු වෙනවා. ඒක නිසා හොඳට මේකේ මඩ ටික හොඳටම ඉවත් කරලා මේකේ පොත්ත සුද්ධ කරගන්න. ඉතින් ඉස්සෙල්ලා මේකේ පොත්ත ඉවත් කරගෙන ඉමු අපි. ඉතින් ඔන්න දැන් මඤ්ඤොක්කු ටික අපි සුද්ධ කරගෙන ඉවරයි. ඉතින් දැන් මේක ග්‍රේඩ් කරගන්නවා. ඕල් ග්‍රේටර් එකක් නැත්නම් බ්ලෙන්ඩර් එකක් නැත්නම් මම ඉතින් දාලා චූටියට මේක කපලා මම ඉතින් දාලා කොටාගෙන ගන්න පුළුවන්. කොහොමද මේක පිටි කරගන්න තමයි අපිට ඕන. චූටියටම බ්ලෙන්ඩ් කරගන්න තමයි ඕන. ඉතින් මම ඉතින් දාලා කොටා ගන්න පුළුවන්. ඉතින් මම මේක ග්‍රේඩ් කරලා තමයි බ්ලෙන්ඩර් කරන්නේ. මොකද පොඩි මේ මඤ්ඤොක්කු කියන්නේ හයියයිනේ. බ්ලෙන්ඩර් එකට පොඩි වලට කපලා දැම්මත් බ්ලෙන්ඩර් වෙන්නේ නැති වෙන්න පුළුවන්. බ්ලෙන්ඩර් එක හැදෙන්න පුළුවන්. බයයිනේ. ඒක නිසා මම චූටිය ග්‍රේඩ් කරලා තමයි ග්‍රේඩර් අරගෙන ග්‍රේඩ් කරලා තමයි මේ බ්ලෙන්ඩ් කරන්නේ. ඉතින් දැන් මම මේක ග්‍රේඩ් කරගන්නම්. දැන් අර විදියට මේ හේතුණා මේක මඤ්ඤොක්කු අලේ ඉස්සනවා. ඒකවල ග්‍රේඩ් කරගන්න හරි අමාරුයි. දැන් ලස්සන ග්‍රේඩ් කරගන්න පුළුවන් අමාරුයි. රසලු කැම හදන් කන්න පුළුවන් මේ විදිහේ මඤ්ඤොක්කු පිටි ටික හදාගත්තොත් ඉතින් මඤ්ඤොක්කු කියන්නේ අර පුච්චිටි මඤ්ඤොක්කු පිටි තියෙන පුච්චිටි හැමදාගෙම නැති වුණාට මඤ්ඤොක්කු කියන්නේ හැමදාගෙම තියෙනවනේ. ඉතින් නැති වෙන්නේ ගෙදර නැතුව පොලක හරි තියෙනවා. ඒක නිසා ඔයාලා හදාගන්න ලේසියි මඤ්ඤොක්කු විතර මෙන්න එකට ඕන කරන්නේ. ග්‍රේඩ් කරගෙන ඉවරයි ඔක්කොම ටික. දැන් මේක මම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. එතකොට තව ටිකක් මේකේ පිටි ගතිය එනවා. නැත්නම් ඔයාලට මේ විදිහටම වතුර ටිකක් දාලා කවුලම් කරලා ඉතින් කැලලකින් පෙරා ගන්න පුළුවන්. ඉතින් මේ තව ටිකක් අපි බ්ලෙන්ඩර් එකට දාලා පිටි කරගත්තාම තව පිටි එනවනේ. ඒ නිසා මම මේක බ්ලෙන්ඩර් එකට දාලා පිටි කරගන්නවා. මේක වැහෙන තරමට වගේ වතුර දාලා මේක බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මොන හරි දැන් මේ හොඳටම මේක බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ වගේ මුට්ටියක් ගන්නවා. මුට්ටියක මේ වගේ කපුව රෙදි කඩක් මේ තියලා තියෙන්නේ. දැන් මේකට දාලා තමයි අපි මේකේ රොටි ටික පිරා ගන්න ඕන. දැන් මම මේකට දානවා. දැන් පේනවා හොඳටම මේ විලා තියෙන්නේ අරට හරම කරනවට වඩා මේකට මේකේ තියෙන පිටි ටික එකතු වෙනවා වැඩිනේ පිටි ගතිය. ඉතින් සමහර අය කරනවා මේ විදියට ග්‍රේඩ් කරලා ඒක මේ විදියට කරන්නේ නැතුව පෙරලා ගන්න නැතුව අවුව වේලලා දවස් 3-4ක් හොඳට අවුව වේලලා මේ පිටි කරලා ගන්නවා. ඉතින් මේකට වඩා මේක මේ හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ මඤ්ඤොක්කු වල විශේෂයිද දේවලුත් තියෙනවනේ. ඒවත් අර මේකේ යනවා මේක අපි පෙරලා ගත්තම. එහෙම මේ විදිහට
හොඳට මිදි කරලා අර රොටි ටික අයින් කරනවා. ඉතින් මේ රොඩු මේ තියෙන රොඩු ටික ඒක අපි වෙන එකට දාලා අයින් ටිකක් පෙරවමු. මේ තියෙන ඉතුරු මේවා ටික ඉතින් මේක එකපාරක් පෙරාගෙන අයිමත් ඔයාලට වතුර කවරම් කරලා හොඳට මේක අයිමත් පෙරා ගන්න පුළුවන්. ඒකට තව පිටි එකතු වෙනවා මේකට. හරි. ඒ ටිකත් මම පෙරා ගත්තා. දැන් මේ රොඩු ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන රොඩු ටික. ඉතින් මේකෙනුත් කෑම හදන්න පුළුවන් කියලා තියෙනවා. මම මේ රොටි ටික අයින් කරන්නේ නැහැ. ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා උඩ එකේ. පිට්ටු හදන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් බලමු. ඉතින් ඒකත් මම හදන ඉඳි වීඩියෝ එකක් අරන් ගේන්න. ඉතින් මේ ටික අයිමත් මම වතුර දාලා මේකට පෙරා ගන්නවා. එතකොට අයිමත් තව පිටි මේකට එකතු වෙනවනේ. මේ විදියට වතුර ටිකක් දාලා හොඳට අතින් පොඩි කරලා මම මේකට එකතු කරගන්නවා. ඉතින් මේක අපි පෙරලා මේ විදියට පෙරලා වතුර ටික වහලා එළි වෙනකන් තියන්න ඕන. එළි වෙනකන් තිබුණාම පස්සේ අර පිටි ටික යට මිදිලා වතුර ටික උඩපත් වෙලා තියෙන වතුර ටික පෙරලා ඊට පස්සේ මේ ටික අපිට බේරලාගෙන වේලෙන් දාන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ලේසි. ඒ වගේම ඉතින් අපිට කිසිම බයක් නැහැ. අපේ ගෙදරම හදාගත්ත නිසා. මයිමත් මේක එහෙම දාලා මේක දාලා අපි මේක පෙරවමු. ඉතින් බෙන්ඩරයක් නැති කෙනෙක් වංගෙඩි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕන හරිය ඔක්කොම ටික පෙරාගෙන තියෙන. ඉතින් ඔයාලට පේනවනේ මේ අර කලින්ට අපි ග්‍රේඩ් කරගත්තම තිබුණු මඤ්ඤ ප්‍රමාණයට වඩා දැන් මෙතන තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ කියන්නේ අර පිටි ගතිය වතුරත් එක්ක පෙරලා ගිහිල්නේ තියෙන්නේ. ඉතින් මේ බලන්න ඊට වඩා අඩුයි. මෙතන බොහොම පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. ඉතින් මේකනො කෑමක් හදන්න පුළුවන් කියලා තමයි කියන්නේ. බලමු ඉස්සරහට ඔයාලා ගන්න පුළුවන් මේ ඔයාලටත්. ඉතින් දැන් මම මේක හෙට උදේට තමයි අයිමත් මේක බලන්නේ. හෙට උදේ වෙද්දි මේක පිටි ටික යට ගිහිලා වතුර ටික උඩමත් වෙලා තියෙනවා. එතකොට පෙරලා අපිට අයින් කරලා පිටි ටික වේල ගන්න දාන්න පුළුවන්. ඉතින් හෙට උදේදී හමු වෙමු. ඉතින් මේ ඊට පහුවෙනිදා ඉතින් දැන් අර පිටි ටික හොඳටම යට ගිහිලා තියෙන්නේ. අර වතුර ටික උඩමත් වෙලා තියෙන. අපි මේක හිමීට වතුර ටික පෙරා ගන්න ඕනි. ඊට පස්සේ මේ විදියට මම ට්‍රේකකට ඒ ටික තුනී කරලා වේලෙන්න තියුවා. ඉතින් මේ දවස්වල අපිට අවුව වයින්නේ. ඉතින් වරුවක් විතර යද්දී මේ ටික යන්තම් අර තෙත ගතිය නැති වෙලා තිබුණා. ඉතින් හවස් වෙද්දී මම මේක දවල් වගේ හැදුවේ. ඉතින් මේ විදියට තෙත ගතිය විතරක් නැති වෙලා තිබ්බා. ඉතින් දෙවනි දවසේ මම උදේ තිබුවාම මේ විදියට වරුවක් යන්නත් කලින් හොඳටම වේලා තිබුණා. ඒත් මම තව ටිකක් තියලා ගත්තා. කොහොම හරි දවසේ භාගයක් යන්න කලින් මේ ටික හොඳට වේලලා තිබ්බා.
දැන් මේ ටික බෙන්ඩර් කරගන්න ඕනේ. ඉතින් හොඳටම වේලලා තියෙන්නේ ඔකට තමයි වේලලා. දැන් මේක බ්ලෙන්ඩර් එකට දාලා ඔය බ්ලෙන්ඩර් එක නැත්තම් වංගෙඩියට දාලා කොටාගෙන හලාගෙන තමයි තියෙන්නේ. ඉතින් හරියම ලේසි. මේක මම විතර ඔයාලට භාජනයකට දාලා තියාගන්න පුළුවන්. දාගන්න ඉතින් මේක කිලෝ එකකින්වත් මම කිලෝ එකක්වත් නැහැ. මම මේක තිබුණේ ඉතින් චුට්ටයි මට තියෙන්නේ. ඉතින් මම හදාන්නේ කෑමකට ඇති. ඉතින් ඔයාලත් හදන්න ගෙදරදිම සිටිවල තියෙනවා නැහැ කියලා හතර වෙන්න ඕනේ නැහැ. ගෙදරදිම මම ඔකලයක් ගත්තා නම් හදාගන්න පුළුවන්. දැන් මම මේක බ්ලෙන්ඩර් කරගෙන ඉන්නම්. ඉතින් ඔන්න දැන් මේක පිටි වෙන්නම කොටලා තියෙන්නේ. දැන් මේක තියෙන්නේ හරඹ. පරිස්සමෙන් හලා ගන්න ඕනේ මේ පරිස්සමෙන් හලා ගන්න හුල ලියන්න බලනවා ඒ තරම සීල පිටුයක ඉතින් මම මේ වගේ පොත්ලයකට මේක දාගන්නේ පොඩ්ඩයි තියෙන්නේ ඉතින් පොත්ලයකට දාගන්නවා ඉතින් මේ තමයි මම හදාගත්ත මඤ්ඤොක් පිටි එක. ඉතින් මේකෙන් හදන කෑම જાති නම් ගොඩයි. ඉතින් මම හදන්න හිතන් ඉන්න කෑම જાතියක් තියෙනවා. ඉතින් ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ ටිකක් ඉතින් ඇත්තම වශයෙන් ෆුඩ් සිටි ඔය ඒ දේවල් වලට සල්ලි වියදම් කරනට වඩා ගෙදරදීම ගෙදර වවාගත්ත දෙයකින් එක්ක පොලින් ගත්ත දෙයකින් මේ සීම අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදන්න try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, comment කරන්න, subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට ගිහින් එන්නම් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලට